ඔයාටත් මේ දේ වෙලා තියෙනවද? ෆෝන් එක අතට අරගෙන ඔන්ලයින් shopping වෙබ්සයිට් වල එක දේවල් බල ඉද්දෙත් එකපාරටම තමන් ආස දෙයක් දකිනවා. මේක නම් මටත් තිබුණා නම් හොඳයි කියලා හිතලා ලොකු ගාණක් නෙමෙයි කියලා අරගන්නවා. දවස් 2-3කට පස්සේ ඔයාටම ඒක එපා වෙනවා. දැන් ඔයා හිතනවා මට මේක ඇත්තටම ඕන වෙලා තිබුණද කියලා. එකපාරක් රුපියල් 2000ක් වියදම් කළාට ලොකු දෙයක් වගේ පේන්නේ නැහැ. හැබැයි මේක මාසෙකට 5-6 පාරක් වුණොත් අපිට නොදැනීම මාසෙට 1000 ගණන් වියදම් වෙනවා. ඉතින් අද බලමු අවශ්‍ය නැති දේවල් ගන්න නැති වෙන මේ ආසාව පාලනය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම යම් දෙයක් ගන්න හිතන හැම වෙලාවකම මට මේක අවශ්‍යද නැත්නම් මම මේක ගන්නේ ආසාවටද කියලා ඔයාගෙන්ම අහන්න. උදාහරණයක් විදිහට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක හොඳට වැඩ කරනවා. හැබැයි අලුත් එකක් දැක්කාම පරණ එකේ එක අඩුපාඩු පේනවා. එතකොට හිතන්න දැන් තියෙන ෆෝන් එක කැල්ලද වැඩ කරන්නේ නැද්ද? අලුත් එකක් අනිවාර්යයෙන්ම ඕනේද? නැත්නම් අලුත් එකක් දැක්ක නිසා විතරක් ගන්න හිතනවද කියලා. දෙවෙනි ක්‍රමය යම් දෙයක් දැකලා එකපාරටම ගන්න හිතනවා නම් එකපාරටම සල්ලි ගෙවන්න එපා. පැය 24ක් ඉන්න. ඊළඟ දවසේ ආයෙත් ඒ ගැන හිතන්න. ගොඩක් වෙලාවට ඊයේ තිබුණ ආසාව අද නැති වෙලා. ඒ කියන්නේ වාටේ භාණ්ඩය අවශ්‍ය වෙලා නෙමෙයි. ඒ වෙලාවේ ඇතුණ ආසාවක් නිසා ගන්න හිතියා. ඇත්තටම අවශ්‍ය දෙයක් නම් පැය 24 පස්සේ ඒ දේ අවශ්‍ය වෙයි. මේක ඇත්තටම හොඳ ට්‍රික් එකක්. තුන්වෙනි එක පොඩි විදිහට නොසලකා හරින එක නවත්තන්න. රුපියල් 500යිනේ 10යිනේ අයියෝ මේක රුපියල් 2000යිනේ කියලා ගොඩක් දේවල් ගන්නවා. හැබැයි 2000 5 පාරක් විතර වියදම් කරොත් මාසෙට රුපියල් 10000ක්. අවුරුද්දකට රුපියල් 1,20,000ක්. ඒ නිසා බාණ්ඩ එක මිල විතරක් තීරණය කරන්න එපා. මම මේක හැම මාසෙම ගත්තොත් අවුරුද්දකට කොච්චර සල්ලි ඇයිද කියලා හිතන්න. එතකොට පොඩි වියදමක් වගේ පේන දේවල් ඇත්තම වටිනාකම තේරෙයි. හතරවෙනි එක ඔයාට නිතරම බාණ්ඩ ගන්න හිතෙනවා නම් ඒ ආසාව ඇති කරන දේවලුත් අඩු කරන්න. අවශ්‍ය නැති වෙනදැන්නේ ෆෝන් එකට එන එක නවත්තන්න. නිතරම එක බාණ්ඩ පෙන්වන පේජ් බල ඉන්න එපා. මොකද ඔයාට හැමදාම මේක ගන්න කියලා පෙන්නනවා නම් ගන්න හිතන එකත් වැඩි වෙනවා. ඒ නිසා තමන්ගේ කැමැත්ත පාලනය කරන එක විතරක් නෙමෙයි අවශ්‍ය නැති දේවල් ගන්න හිතෙන අවස්ථාව අඩු කරන්න. නැත්තම් මීට අදාළ ඇප් එක ෆෝන් එකෙන්ම අන්ඉන්ස්ටෝල් කරලා දාන්න. අවශ්‍ය නැති දේවල් ගන්න හිතන එක නවත්තනවා කියන්නේ ඔයාට කැමති හැමදේම අතහැරලා ජීවත් වෙන එක නෙමෙයි. ඔයාට කැමති දෙයක් ගන්න. හැබැයි ඒක ඔයාගේ තීරණයක් වෙන්න ඕනේ. වෙන දැනීම නිසා ගන්න තීරණයක් නෙමෙයි. අනිත් කෙනාට තියෙන නිසා ගන්න තීරණයක් නෙමෙයි. මොහොතකට ඇති වුණ ආසාවක් නිසා ගත්ත තීරණයක් නෙමෙයි. කොහොමත් වෙන දැනීම හදන්නේ ආසාව ඇති වෙන විදිහට. ඊළඟ අවතාවේ යමක් ගන්න කලින් මේක ඇත්තටම අවශ්‍යද? පැය 24 පස්සේ මට මේක ඕන වෙයිද? මේකට වියදම් කරන සල්ලි මගේ අනාගතයට වඩා වැදගත්ද කියලා 3 පාරක් හිතන්න. මොකද සල්ලි හොයන එක විතරක් සල්ලි කළමනාකරණය නෙමෙයි. හොයන සල්ලි හරියට පාවිච්චි කරන එකත් ඒ තරම්ම වැදගත්. ඔයාට අවශ්‍ය නැති දෙයක් ගන්න හිතන වෙලාවට ඔයා කරන්නේ මොකද්ද? මීට අමතරව අදහස් තියෙනවනම් පහලින් ලියන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.